නැවත ඇවිල්ලා අත් දෙක මෙහෙම වනලා අර වශී බෝලේ කරකවලා නාග ධාතුවක් පෙන්නලා පපුවට 4 පාරක් ගහගෙන අපේ හාමුදුරුවනේ පළමුවත් දෙවනුවත් මව් තුන්වෙනුවත් මව්බිම කිව්ව ගමන් ආපහු 69 ලක්ෂය කියලා. එහෙම අදහසක් තියෙනවා. මං හිතන්නේ එහෙම ඉන්නවා නම් ඒ මිනිස්සුන්ට හිතක් පපුවක් නැති ගවයෝ කියන්න බෑ. මොකද ගවයෝන්ගෙන් අපිට ඒ ගවයාගේ හැම ගන්නවා, මස් ගන්නවා, ගොම ගන්නවා, මුත්‍රා ටික ගන්නවා, කිරි ටික ගන්නවා, හැම ගන්නවා, අම් දෙක ගන්නවා. ඉතින් මේ මිනිස්සු ගවයන්ට අන්ත මිනිස්සු පිරිසක් තමයි. එහෙම හිතනවා නම් එහෙම ඡන්දයක් දෙනවා නම්. ඒ කියන්නේ අර සමහරු කියන අමු ගවයා කියලා අමු ගවයා කියන්නත් බෑ. ගවයා කියන්න සුදුසු නෑ ඒ වචනේ. ගවයාගේ කියන්නේ ගවයාට අපහාසයක්ද? ගවයාට අපහාසයක් හරකා කියන එක. ඔන්න පුන්නක්කු කන හෝ තනකොළ කන වලිගනකුට නැති මනුසතා තමයි මේ පාහර වැඩේ කිරුවොත් කරන්නේ. ගවයෝ එන්නේ නැහැ ඡන්දෙ දෙන්න. එහෙනම් රටට හිතයිසි නම් රටට ආදරේ නම් හිතාපල්ලා හිතක් පපුවක් ඇතුව කල්පනා කරපල්ලා උඹලා වහල්ලු වෙන්න එපා. එහෙම පපුවට මේ තට්ටු දාලා මේ සිංහල ජාතිය මට 1 2 3 කියලා පොළොව ඉඹලා එහෙම කරාට මිනිස්සු රැවට්ටන්න පුළුවන්ද දැන් මේ වෙනකොට මේ රටේ තියෙන මේ දුක විඳින්නේ උන්ද අපි මිනිමරුවා සත් මං කොහොමද ගියල කරත් තියලා නෙවෙයි වැරදි වෙලා ඇති ලපේ කොහෙද තිබුණේ උඹලා රග ගහලා තාත්තලම නේද උඹලට සම්මාන දුන්නේ එක පැත්තකින් ඔව් ඩුබායි හෝටලේ වික් එක අපි දන්නේ නැහැ කියලා හිතනවද ඔගේ දෙපැත්තක් තියෙනවා හයිවේ හදලා කොච්චර සල්ලි ගත්තද 3 බිලියන් උගන්ඩාවට ගිය මේ ජෙට් එක කාගේද මම හිතන්නේ ඒක මේ පරම්පරාවෙන් පවුලෙන් එන දෙයක් ලැම්බෝගිනි ටික කෝ මාලිගාව ගාව රේස් පැද්දේ නැද්ද එහෙම තත්ත්වයක් තියෙනවා මල්ලිගේ චේන් එක පවුම් ගානක් කෝ තමයි නාමල්ගේ තිබිච්ච ලිංගික සම්බන්ධතා ටික කෝ මට ඉදෙනකන් ඉන්න බෑනේ තාත්තා බුදුහාඳුරෝ නම් උඹ රාහුලද අපේ ඉස්සෙල්ල ලොකු බැඳීමක් තියෙනවා අද මගේ අමුත්තා අඳුල්ලා දෙන්න ඉස්සල්ලා මට නිකන් ජාතක කතාවක තියෙන පෙර කතාවක් මතක් වුණා. ඒ තමයි දෙවුරම් වෙහෙරේ බුදුහාමුදුරන් වහන්සේ බණක් කියන්න වාඩි වුණාම ඒ බණ අහන්න ඇවිල්ලා ඉන්න තෙරණියක් පොතේ තියෙන ලදරු තෙරණියක් එකපාරම මේ අඬාගෙන ගියාලු බුදුහාමුදුරු දැකලා. ඊට පස්සේ හයියෙන් hina වෙන්න පටන් ගත්තලු. අහවලු ඇයි ඇඬුවේ? නෑ මේ ගියාත්මේ මම මෙයාව මරා දාලා තියෙනවා. බුදුන්ව මරා දාලා තියෙනවා. එයාගේ පෙම්වතිය වෙලා ඉඳලා. එතකොට hina වුණේ මං එයාගේ පෙම්වතිය වෙලා ඉඳලා තියෙනවා. මට මේ රටේ මිනිස්සු දැන් හුඟක් කළු පාටක් නෑ. හුඟක් සුදු පාටක් නෑ. මට මිනිස්සු අලු පාටයි. සාමාන්‍යයෙන් දැන් නාම රාජපක්ෂ ගන්නවා. එයා නිකන් නූතනවාදී, ඒ කියන්නේ නූතන ලෝකෙට බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින පර්ෆියුම් දානවා, සපත්තු දානවා, ඇඳුම් පැළඳුම්, මොටර් රථ පාවිච්චි කරන ෆෝන් ඔක්කොම වෙස්ට් එකේනේ. ඒතකොට මොඩර්න් කොල්ලෙක් වෙන්න බෑ. මේ මොඩර්න් කොල්ලා යනවා මේ කොහෙදෝ ඈත පළාත්වල අන්තිම දූෂිත භික්ෂුන් වහන්සේලා හම්බෙලා දෙකට නැවිලා හතරට නැවිලා මම වානාවල්ගෙන් අහන්නේ මොකටද ඔයා ඒ වගේද? ඒ කියන්නේ රටේ ප්‍රතිගාමී බල වෙන්න ඕනේ අනිත් පැත්තට යන්න ඕනේ. මොඩර්න් ෆෝසස් එක්ක එකතු වෙන්න ඕනේ. යල් පැන ගිය පැරණි ගෑනු දූෂණය කරපු ඒ වගේ අයත් එක්ක නෙවෙයි ගිහලා බඩ අර බිම දිගා වෙලා වැඳලා කිච වෙලා පච වෙලා තමල් වා හිතනවාද මේ මෝඩයෝ කියලා මේ රටේ ඉන්නේ. මොකද මෝඩයෝ වන්දන්නනේ ඔක කරන්නේ මේ මම බෞද්ධ මේ ඒක පෙන්නන්න බැද්ද නැද්ද? ඒ කියන්නේ 21 දිවසේ මේ රට තියෙන්නේ. ඔය කිසිම කෙනෙක් ඇත්ත ජීවිතේ ඔක්ත රිලිජියස් නැහැ නේ. මොඩ පිසුද කිසිම දෙයක් ත්‍රිපිටකය දන්නේ නැහැ කිසිම දෙයක් දන්නේ නැති අය මිනිහකෝ දිගට හරහට පාන්සල් වල බඩ ගාගෙන වැඳ යනවා.